Hello cuties, welcome back to my YouTube channel. ඉතින් අද අපි ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ බිරියානි challenge එකක්. බිරියානි දෙකක් තියෙනවා. අපි දෙන්නට තරගෙට කන්න තමයි තියෙන්නේ. අද පෙරදුණු කෙනාට තියෙන්නේ දෙහි බෑයක් එක මිරිස් කුඩු කන්න. ඒ කියන්නේ ඩිප් කරලා කන්න තියෙන දෙහි බෑ මිරිස් කුඩු එකේ. අපි බලමු කොහොමද challenge එක යන්නේ කියලා. එහෙනම් challenge එක පටන් ගමු නේ. නෑ නෑ මම එළියටම ගන්න. මේක ඇතුලේ තියාගෙන. ඔන්නේ මොගේ ගලුකුයි වගේ දැනෙනවා. අම්මෝ අද නම් කන්ද බෑ වගේ. ඉතිරිපේ සිද්ධියනවා. එන්නට තියේ. සමහරවිට නේ පටන් ගමුද? හරි. 1 2 3. සෝස් එක දෙනවා මෙහාට හදලා. මේකේ සෝස් තියෙනවනේ. මේ හොල ෆුල් දෙක කොහොම කන්නද මේ බිරියානි කන්න ආස නැහැ අප්පා. සෝස් එක. සෝස් එක. තියෙනවද? ඒක නම් තියෙන කියලා දානවා. උඩ. දාලා. කොහොමද? ඒක දැක්කම අත අහු වෙනවනේ. අපි වෙනවා ඉතින්. පමණක් තැන්වල පේන ඇති. ඒ තැන්වලදී දැක්කම හිතන්න පුළුවන්. මෙයාගෙන විස්තරයක්. ඔව් දෙන්නේ. දැක්ක. ඒකත් එහෙම අද දාගෙන ඉන්න එකයි. අනිවා. රසය කියනවා. සරණනේ. හැබැයි ෆුල් එකක් කන්න කොහොමද කන්නේ? ඒක නම් ඇත්ත. අද වින් කරන කෙනෙක් නැතිද? දවසම කකයිලු. ඔය පේන්නේද? පේන්නේ බුදුහාම මම අවදාන පේන්නේ. චිකන් කියලා කඩාගෙන බෑනේ අද. කන්න කටුත් එක්ක කන්න. ඔයා බඩ කිනින් ඉන්නවා කියලා. එහෙනම් කන්න. කවුද? එයාගෙද. වටේම බබාලා. වටේම බබාලා. මෙහෙත් බබාලා. අපි දෙන්න බබාලානේ. හොඳ බබා. හොඳ බබේ. ලොකුම ලොකු බබේ. අපේ ඥාවුත් ඇවිල්ලා. කන්නේ කන්නේ. කවවනේ. ඔය සත් කන්නනකොට අපි කනවද? මට නම් කන්න බෑ මම පූසට දෙනවා අපේ. ඔයාගේ උරයිද දන්නේ නෑ නේ. අපොනේ. ගොඩක් දවසින් වීඩියෝ හදාන්න උනේ නේද? අසනීප වෙලා හිටියා. නැත්නම් අපිට වීඩියෝ හදාගන්න බැරි වුණා.
නේද? භාගයක් කොච්චර වෙනවද? දැන් මේක වෙනකන් කන්න ඕනේ නේද? කටු ඒක අතින් ගලවන්න බෑ හල. දැන් නම් බල පිළිලා අපිට තිබ්බ එකක් කරන් දෙන්නට කන්න. කටුන කන්න බෑ හල. කටු කන්න එපා හිර වෙලා මම. මම නැතා වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. කටු හිර වෙලා. ෆුල් දෙකක්ද? මට මල හාෆ් එක පොඩ්ඩක් නේ දෙන්න. ඒකයි. දැන් හිතනවා ජීවිතේ ගත ලොකු මොඩකම. මොයයි වෙරයි. ඔයා කටු දාන්නේ. මම බිත්තර එකම දෙක තියන්නේ. මන්ට මගේ කොහමද ගන්න හැදුවා කියලා. මට එපා කමද. සෝස් එක දෙන්නනේ. ඉතින් පෙස් නේද දාගත්ත සයි වැඩි වෙනවා. චිලි පේස්ට් නේද? මට තිබ්බ. ඔව්. මම හිත වෙනම කොහොම හරි ගෙනත් තියා. තියෙන කොහේ? මොකද? තියෙන කෑමද? තියන්න ආමිතේ. අතර එකක් විතරයි. වතුරේ තමයි හරියන්නේ බිමේ. යලෝ. අනේ බිරියානි මම කණ එක අතර කරලා තිබුණා. මට එපා වෙලා තිබුණ එකපාරක් මේ රිප්ලයි දීලා කන්න ගිහලා. ඊට පස්සේ මේ හම්බුණා රස බිරියානි එකක් කළේ. යෝනිය රයි තමයි. සමහර ඒවා කන්න බෑ චෝරු වගේ. මේක හොඳට හදලා තියෙනවා. ගොඩක් තියෙනවා. බඩි ගන්න දැන අපි කියලා කියන්නේ. මට වෙනමද? අම්මෝ. අවසම මම කහමඩේට. පුරුද්දට වගේ. ගෙදරදී වගේ සුදු මඩේ ඉස්සෙල්ලා කළා හැමදේ පස්සේ කළා. ආතන කීප ළමයින්ගේ කෑම ඉවරයි. ඒකට ඒක රසයි ඒක මම කියයිද. මේක කන්න බෑ හොඳේ මේ. කටු. කටු. ඉසි කන්නවද? කටු. සද්දයක් එනවා මොකක්ද? ඒක. නේද? අවුව. සුර වැඩි ලස්නේ. නේද මට? ඕවනේ. මෙතන නිදියමු. ඇයි? අයියෝ යා එහෙමමයි. ඇයි? පංගුව. මගේ ඕ. මන්ට වැඩිද? කට්ටක් අල්ලගෙන කනවා පටික කන්නේ නැතුව. අනේ ඕලෝ අනේ. ඒවල මම ඔයා ඔක් කන්න යන වෙලාව මට මේක කන්න තව මට මෙතන එයා කාල් දෙන කට්ට නැහැ සම්පූර්ණයෙන් චිකන් කෑල්ලනේ. ඔයාල ඔයා විසි කරා කටු මම කෑවා ගොඩක් කටු. ඒ කට්ට කන්න බෑ හලෝ. ඔයා කටු හොදන. මුසනෑනේ. සමන් දෙකුත් තියෙනවා.
තියෙනවා හොඳට. හොඳ මොකද දාලා? මං ඉන්නවා මම මෙතන දාන්න. අයියෝ. එහෙම ඇරට එකක් දාන්න කියලා. අර කාලා ඉබ්බයි වගේ වෙයි දන්නේ නැහැ මම වතුරත් බොනවා. මේවත් නේ. මම වතුර ඉල්ලුවේ. දෙවි ඩිංගක් දාගෙන ඉතින්. කොහොමද කළා? අයියේ. ඔයාද නෙමෙයි අනිත් අත. බිනොත් නෝ. කමන්න. චීස් කොටුව වගේ වෙන්න වෙයි වගේ මට නම් තේරෙන්න දෙන්න. ඔයානේ ඉතින් චීස් කතුව. චීස් කතුව? මේ කටුව නෙමෙයි. මේ කත් ඉවර වෙන්න වගේ නේ අපි දෙන්න කනකට වැඩි බීලා. ඒකට ඒක බිව්වම පස්සේ හරි අමුතුයි. කැමති රස නැති වෙනවා. ඒක රස නෑ නේද? පෙප්සි එක හරි අමුතුයි නේ. මේ තේරෙන එකතු කරගන්න. බෑද සපෝට් එකක් දෙන්න විල්ලා. මේක කන්න බෑ මින්න. මේක කන්න බෑ නෙමෙයි. මේ දෙන්න. මේ කන්න පුළුවන්. මට බෑ උයි කන්න. මගේ සියලුම කටු මම කෑවා. මේ කෑල්ල විතරයි ඉතුරු. ඒක මං කනවා. මම පවතින්නේ ඉවර කරමු අනේ කොහොම. මේ කටු කන්න බෑ මින්න. හරි අයිකරන්න. බටික. මේ මම පරාදෙල බෑ. මේ කටු කන්න බෑ මේ හම්පොත්තා. මම කටුත් කෑවා. මම පොතුත් කෑවා. තව මොන කෑවද දන්නේ. ඒක හම්පොත් කෑලා විදි කරලා මම දැන් ටිකට කලින් බින්න චූටි හම්පොත් කෑල්ල. නෝටි අතන කියන්නේ පා. උඹලෝ මේ මොකද අහක බලාගෙන ඉන්නේ කියලා. කියනවත් කොහොමද? බෑහලෝ. හා. අනේ බුදු අම්මේ. වතුර ටිකක් හරි දෙන්න. මට වතුරක් නැහැ. පූසා. එයාට තමයි මේ බත් එක මගේ අයිති වෙන්නේ. අනේ ආරයන්. මොකද මේ මං ඉතින් වතුර දාලා කියලා. චිලි පේස්ට් එක තමයි කැවෙන්නේ අවසානට අඬ අඬ කන්නේ ඔබ. මේකට චිලි පේස්ට් එක දැම්මම මේ මගේ මේ බත් යායක් තියෙනවනේ. මේ බත් යායෙන් ටිකක් දෙන්න. එතකොට හැර නැහැ. ඕනේ නැහැ. ඒක උඩට චැලෙන්ජ් එක වැඩ නැතිනවා. උනේ බලන්න ළමයි මුළු මන්න කන්නේ තුනේ ඉන්නේ පරාදයි කියලා දාන්න. කකන්න බෑ මට වමනට එනවා මට නන්ද. දැන් මම කන්න ඕනේ. නැත්නම් අද දෙයියනේ. නන්න අරක පේනවා. නන්නක පේනවා. තව අනවලත් ඉන්නවත්. දැක්ක කෙනෙක් මෙන්ෂන් කරලා යන්න ළමයි. මේක ඔක්කොම මේ විතරක් දුන්නේ. මෙතන හලෝ හාෆ් එකටත් වඩා තියෙනවා. මගේ එක ඒ කියන්නේ හරි නේ මේ. ෆුල් එකෙන් භාගයක්වත් කාලා නැහැ. එයා ඉවරයි මේ මගේ එක කොන්දක්. මොකද කරා? සෝස් තුත් දානවද? සෝස් දැම්ම සර නැති. එහෙමද මම නිකන් ඔයාට ඕන නම් try කරලා බලන්න. නෑ ඉතින්. අර මේගොල්ලෝ හරි ආසයි නිකන් අර කැත විදිහට. ඒවට ඔයාට වැඩිය සරයි මට මේ චිලි පේස්ට් එක ඇවිලා. ඔයා කන්න කලින් මට සරයි. මේක දෙහි බෑයක්ද නැත්නම් මේ දෙහි නෑ අප්පා. හරියා. කමයි. ඔයාටත් කනවද? පුළුවන් දෙහි පැලයක් පැල කරගත්ත හැකි. කන්න.
කන්න කාන්තා. මං කෑවනේ බිස්කුට් වේද? මට ඉස්කුටු නෙමෙයි. අතේ මං චිලි පේස්ට් එක කියන්නකෝ අරක. පොතුලක් නෑ. මට අපේ සැරේ. වීඩියෝ එක මෙතනින් ඉවරයි ළමයි. අලුත් වීඩියෝ එකක් අරන් ආපහු ඉක්මනට මෙන්නම්. බයි. අපි ගිහින්